හරි අපි අද හැමෝම හදන හැබැයි හැමෝටම වැරදෙන බටර් කේක් තමයි හදන්න යන්නේ. ඇනෝමක් සඳහා තමයි මම මේක සකස් කරන ගමන් තමයි ඔයාලට වීඩියෝ එක කරන්නේ. අපි බලමු සොෆ්ට් එකට බටර් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන අඟල් 7 තැටිය. ඉතින් මේ අඟල් 7 තැටිය මම ලෑස්ති කරගෙන තියෙන්නේ මේ වගේ ඔයිල් පේපර් එක මේ තැටියට වඩා පොඩ්ඩක් උසට මම ඔයිල් පේපර් එක දාගෙන මේ විදියට තැටිය සකස් කරගෙන තියෙන හොඳට එක්ස්ට්‍රා ගාලා එක්ස්ට්‍රා හෝ බටර් හෝ ආලා පාවිච්චි කරන දෙයක් දාලා හොඳට මේක ඔයිල් පේපර් වලින් හරි පාර්ච්මන්ට් පේපර් වලින් හරි මේ විදිහට සකස් කරගන්න ඕනේ. මොකද මෙහෙම අපි සකස් කරගන්නේ අපිට කේක් එක ඩැමේජ් වෙන්නේ නැතුව පහසුවෙන් තැටියෙන් ඉවත් කරගන්න පුළුවන් විදිහට. මේ විදිහට තැටිය සකස් කරගන්න ඕනේ. ඉතින් මම පාවිච්චි කරන්නේ පාන් පිටි. ඉතින් පාන් පිටි ග්‍රෑම් 250කට බේකින් පවුඩර් තේ හැඳි 2ක් දාලා මේ විදිහට හොඳින් හලා ගන්න ඕනේ. අඩුම 3 පාරක්වත් පාන් පිටි බේකින් පවුඩරුයි හොඳට මික්ස් වෙන්න හලා ගන්න ඕනේ. ඉතින් මෙතනදී මම බිත්තර එකටම තමයි වැනිලා දාගන්නේ. වැනිලා තේ හැඳි 2ක් බිත්තර එකට මම දාගන්නවා. මම මාජරින් එක්ස්ට්‍රා තමයි අද පාවිච්චි කරන්නේ. එක්ස්ට්‍රා ග්‍රෑම් 250යි, සීනි ග්‍රෑම් 250යි. මෙතන බිත්තර බර වලින් ගත්තොත් ග්‍රෑම් 250යි. බිත්තර එකටම මම වැනිලා තේ හැඳි 2ක් අරන් තියෙනවා. ඒතර මෙතන කිරි කෝප්ප කාලයි. මෙතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250කට බේකින් පවුඩර් තේ හැඳි 2ක් මික්ස් කරලා හලාගෙන අරගෙන තියෙනවා. මුලින්ම අපි කරන්නේ මෙතන තියෙන එක්ස්ට්‍රා සහ සීනි හොඳින් ක්‍රීම් එකක් වෙනතුරු විනාඩි 4ක් 3ක් වගේ කාලයක් හොඳින් බීට් කරගන්න ඕනේ. හරි දැන් බටරුයි සීනිය හොඳට බීට් කරගෙන තියෙන්නේ. මම විනාඩි 4ක් විතර මේක බීට් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේ බටරුයි සීනිය හොඳට බීට් වෙලා තියෙන්නේ. දැන් අපි බිත්තර එක මේකට දාලා බිත්තරයක් විනාඩියක් වගේ වෙන්න බීට් කරගන්න ඕනේ. දැන් බිත්තර සේරම එකවර දාගන්නේ මෙතනදී බිත්තර එකින් එක දාගෙන එක බිත්තරයක් විනාඩියක් පමණ හොඳින් බීට් කරගෙන ඒ විදියට සියලුම බිත්තර ටික එකින් එක දාලා හොඳට බීට් කරගන්න ඕනේ. මේ විදියට වටේ තියෙන බටර් සීනි සේරම එකතු කරලා ගන්න ඕන. නැත්නම් ඒ වටේ තියෙන සීනි ටික දියවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා හැම වෙලාවෙම අපි බිත්තර එකතු කරලා බීට් කරලා මේ විදියට නැවත මේ ටික එකතු කරගන්න ඕනේ. පිටි එකතු කරන ගමන් කිරිත් අපි ටික ටික එකතු කරගනිමින් තමයි මිශ්‍රණය ෆෝල්ඩ් කරගන්නේ.
හරි දැන් අපි බටර් එක මේ හදාගෙන ඉවරයි. මිශ්‍රණය හදාගෙන ඉවරයි. මම අද හදාන්න යන්නේ කිලෝ එකේ කේක් එක. හරි දැන් අපි බටර් එක මේ හදාගෙන ඉවරයි. මිශ්‍රණය හදාගෙන ඉවරයි. මම අද හදාන්න යන්නේ කිලෝ එකේ කේක් එකක්. උස කේක් එකක් හින්දා මම අඟල් 7 තැටියෙන් දෙපාරකට තමයි බේක් කරලා ගන්න හදන්නේ. අපි දැන් කේක් බැටර් එක තැටියට දාගෙන තියෙන්නේ. අපි මේක තැටි සමානව ස්පැචුලා එකක් ආධාරයෙන් එක සමානව බැටර් එක තැටියට හරි අපි දැන් මේක තැටියට බැටර් එක දාලා තියෙන්නේ. මේකෙත් ඇතුලේ තියෙන එයා බබල්ස් එළියට එන්න අපි මේක හොඳට දෙපාරක් විතර හොඳට ටැප් කරනවා. හරි දැන් අපි අපේ බැටර් එක කේක් තැටි දෙකට දාගෙන ඉවරයි. සකස් කරගෙන ඉවරයි. දැන් මේ වෙනකොට ඔයාලගේ oven එක 180ට ප්‍රීහීට් කරලා තියන්න ඕනේ විනාඩි 10ක්. හැබැයි oven එකෙන් oven එකට හීට් එක වෙනස් වෙනවා. මගේ oven එකේ මම 170ට විනාඩි 10ක් තමයි ප්‍රීහීට් කරලා තියෙන්නේ. ඉතින් 170ට ප්‍රීහීට් කරපු මගේ oven එකට මම මගේ කේක් තැටි දෙක දාගන්න තමයි යන්නේ. ඉතින් එදා දවසේ මට තිබ්බ ඇණුමක් සඳහා තමයි මම මේ කේක් සකස් කරන්නේ. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. මොකද ඔයාලටත් යම් දෙයක් එයින් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතුණ හින්දා වීඩියෝ එකක් අරගෙන ආවා. අපි බලමු කේක් එක බේක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි කේක් ටික බේක් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති තැටිය පිරෙන්නම කේක් එක හොඳ උසකින් බේක් වෙලා තියෙනවා. ඔයාලට පේනවා දැන්. හොඳ උසකින් කේක් ටික සේරම බේක් වෙලා තියෙනවා. දැන් මේ තියෙන අපි බේක් කරගත්ත කේක් දෙක ඔයාලට පේනවා ඇති මේක හොඳ උසකට කේක් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි oven එකෙන් කේක් එක ගන්න කලින් මේ විදිහට ටූත් පික් එකක් හරි බාබකියු ස්ටික් එකක් හරි ගහලා බලන්න ඕනේ. මේකේ කේක් බැටර් එක ඇලවෙන්නේ නැත්නම් දැන් ඔයාලට පේනවා ඇති මේක ක්ලියර්. කේක් බැටර් එක ඇලවෙන්නේ නැහැ කියන්නේ මේක හොඳට බේක් වෙලා තියෙන්නේ. මේකේ කේක් බැටර් එක ඇලවෙනවා කියන්නේ කේක් එක බේක් වෙලා නැහැ. එහෙම වුණාම ඔයාලට පුළුවන් තව විනාඩි 5ක් විතර oven එක දාලා බේක් කරගන්න. දැන් මේ කේක් දෙකම හොඳටම බේක් වෙලා තියෙන. ඒ වගේම හොඳ උසකින් කේක් දෙක බේක් වෙලා තියෙනවා. දැන් කේක් එක අපි තැටියෙන් අයින් කරගන්න ඕන. මොකද කේක් එක හොඳට නිමෙන්න ඕන. ඉතින් කේක් එක නිමෙන්න මම මේ වගේ කූලින් රැක් එකක් පාවිච්චි කරනවා. අපි සියලුම ඔයිල් පේපර් හරි පාර්ච්මන්ට් කොළ හරි අයින් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති කේක් එකේ සොෆ්ට් බව. හොඳ උසකින් හොඳ සොෆ්ට් එකට කේක් එක තියෙනවා. ඒ වගේම හොඳ උසකින් කේක් දෙකම බේක් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එදා දවසේ මගේ අතින් නිම වුණු කේක් එක. ඉතින් මේ කේක් එක අයිසිං කරන විදියත් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් අදට මම හිතනවා මේ වීඩියෝ එකකින් යම්කිසි දැනුමක් ඔයාලට ලැබුණා කියලා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා.